Sadhu, sadhu, sadhu. අහගෙන ඉන්න මා කියන දෙය ඔබ හිතෙන් කියන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළසේක. සියලු කුසල් දහම් දියුණු කළසේක. උතුම් සමාධිය දියුණු කළසේක. ආශ්චර්යවත් ප්‍රඥාවක් ඇති කරගත්සේක. සියලු කෙලෙසුන් කෙරෙන් නිදහස් වුණසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. නාසයෙන් ගන්ධ සුවඳ දැන ඒ ගන්ධ සුවඳ කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. මනසින් අරමුණු සිතා
ඒ අරමුණු කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක ප්‍රහාණය කළ යුතු දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම ප්‍රහාණය කොට වදාළසේක සාක්ෂාත් කළ යුතු දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම සාක්ෂාත් කොට වදාළසේක ප්‍රගුණ කළ යුතු දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම ප්‍රගුණ කොට වදාළසේක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව පරිපූර්ණ වශයෙන් ගුරු උපදේශ රහිතව අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වනසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉරිදි බල ඥාන ලබාගත්සේක
ඕනෑම දෙයකට සවන් දිය හැකි දිව්‍ය ශ්‍රවණ ඥාන ලබාගත්සේක. ඕනෑම දෙයක් දැකිය හැකි දිව්‍ය නේත්‍ර ඥාන ලබාගත්සේක. ඕනෑම කෙනෙකුගේ සිද්දකින වූ අනුන්ගේ සිද්දන්නා ඥාන ලබාගත්සේක. ඕනෑම කෙනෙකුගේ සිතක ඇති වාසනා ගුණ දැකීමේ හැකියාව ඉන්ද්‍රිය පරියත්ත ඥානය ලබාගත්සේක. ඕනෑම කෙනෙකු සසර ගෙවූ ආකාරය දැකීම නම් වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. ඕනෑම කෙනෙක් කර්මානුරූපව චුත වෙන ආකාරයද කර්මානුරූපව උපදින ආකාරයද දැකීමේ ඥානය චුතෝපපාත ඥානය ලබාගත්සේක. ඔබ වහන්සේ තුල පැවති සියලු කෙලෙසුන් නැතිකොට නිකලෙස් බව දන්නා වූ ආසවක්ඛය ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒ ඥානයන්ට අනුවම ජීවිතය ගත කළසේක. අනන්ත සිල් ඇතිව ජීවිතය ගත කළසේක. මනා සංවරයෙන් ජීවිතය ගත කළසේක. හැම ක්ෂණයෙහිම හැම මොහොතේම ඊතා සිහියෙන් යුතුව ජීවිතය ගත කළසේක. අප්‍රමාණ වීරියෙන් යුතුව ජීවිතය ගත කළසේක. අටලෝ දහමට කම්පා නොවි ජීවිතය ගත කළසේක. ඊතා බලවත් සමාධි සමාපත්තියෙන් යුතුව වැඩ සිටිසේක. අනන්ත විමුක්තිය ඇති සිතින් ගත කළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. ස්වාමීනි භාග්‍යවතුන්
භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව ඒකාන්තයෙන්ම සුන්දරයි. ඒ සුන්දර වූ මධ්‍යම ප්‍රතිපදාව තුල තම ජීවිතය දියුණු කොට ඒ අමා නිවන වූ පරම සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සුගත වනසේක සුගත වනසේක සුගත වනසේක සුගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද මේ මිනිස් ලෝකයද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දමනය කිරීමට නොහැකි වූ අකීකරු දෙවියන්වද අකීකරු බඹුන්වද අකීකරු මිනිසුන්වද මහා කරුණාවෙන් දමනය කොට මහා ප්‍රඥාවෙන් දමනය කොට ඉරිදි ප්‍රාතිහාර්යයෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක
අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙව්ලොව දෙවියන්ගේද මනුලොව මිනිසුන්ගේද එකම ශාස්තෘන් වහන්සේ වනසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස ඊතා පැහැදිලි ලෙස ඊතා සුන්දර ලෙස පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධ වනසේක. ඒකාන්තයෙන්ම බුද්ධ වනසේක. ඒකාන්තයෙන්ම බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලොවේ වෙන කිසිවෙකුට නොදැරිය හැකි මේ උතුම් සම්බුදු ගුණයන් ඔබ වහන්සේ දරා වැඩ සිටි නිසා භාග්‍යවන්ත වනසේක. ලොවේ වෙන කිසිවෙකුට නැති ආශ්චර්යවත් ප්‍රඥාවකින් වැඩ සිටි නිසා භාග්‍යවත් වූසේක. ලොවේ වෙන කිසිවෙකුට නැති මහා කරුණාවෙන් සිසිල් වේගිය හද මඩලක් ඇති නිසා භාග්‍යවන්ත වනසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම භගවා වනසේක. භගවා වනසේක. භගවා වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ මේ පුංචි හිතට ඔබ වහන්සේගේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි. බුදු ගුණ අනන්තයි
අප්‍රමාණයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි වන්ද ගන්න කියන්න මේ විදිහට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මම සරණ ගිය එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මම සරණ ගිය එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මම සරණ ගිය එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක මාගේ ජීවිතය වෙනසී ගියද මම වනාහි කිසිම දිනයක නිවන් දකිනා මොහොත දක්වා ඔබ වහන්සේගෙන් බැහැරට නොයමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ජීවිතයට එකම ආලෝකය වනසේක එකම පිළිසරණ වනසේක එකම සැනසෙල්ල වනසේක එකම සැනසෙල්ල වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වනාහි ඔබ වහන්සේ සරණ ගිය ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම කිසිත් නොදනිමි ඔබ වහන්සේ මාගේ ජීවිතය ගැන සියලු දෙය දන්නාසේක මාගේ ජීවිතයට සැනසෙල්ල වනසේක සැනසෙල්ල වනසේක සැනසෙල්ල වනසේක සාදු සාදු
සා. สา ธุ สาธุ 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 สาธุ